සුබ දවසක් වේවා. සයසෙන් අධ්‍යාපනික YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. මෙම නාලිකාව එක් විෂය සම්දාරයකට පමණක් සීමා වෙලා නැහැ. ලෝකයේ ඇති විවිධ පැතිකඩයන් විශ්ලේෂණාත්මක හා අධ්‍යයනික ප්‍රවේශයන් තුළින් එළි දැක්වීම අපගේ අරමුණයි. සරලවම කිව්වොත් ගොඩක් තොරතුරු මේ ඔස්සේ ලබා ගන්න පුළුවන්. මෙම නාලිකාව ප්‍රධාන වශයෙන් අංශ කිහිපකින් යුක්ත වෙනවා. ඒ අනුව ලෝකයේ පවතින ආගම් විශ්ලේෂණාත්මක හා විවරණාත්මක ඇසකින් බැලීම සිදු කරනු ලබනවා. එමෙන්ම ලෝකයේ සැඟවී ගුප්ත රහස් ජ්‍යොතිෂය පිළිබඳවත් දැනට විද්‍යාවෙන් සොයාගන්න නොලැබුණු අධිභෞතිකවාදී මතවාදත් මේ ඔස්සේ විවරණය කරන්න සූදානම්. තවද පුද්ගලානුබද්ධ විෂයන් විදිහට අපිට සලකන්න පුළුවන් මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂයන්, එමෙන්ම ඉතිහාසය, ජීව විද්‍යාව මෙවැනි විෂයන් පිළිබඳවත් යම් ආකාරයකින් විවරණාත්මකව ප්‍රදානය කරන්න සූදානම්. දේශපාලනික තත්ත්වයන්ද අපි අමතක කරලා නැහැ. ලෝක දේශපාලන තත්ත්වයන්, ලෝක යුද්ධ, එමෙන්ම ලෝක ඇතිවුණු යම් අසමතුලිතතාවයන්, ඇති වූ සංවිධාන පිළිබඳවත්, එමෙන්ම නව තාක්ෂණික හැදෑරීම් සොයා ගැනීම සහ තාක්ෂණික විප්ලවයන් පිළිබඳවත් මේ නාලිකාව ඔස්සේ දිගහැරීමට සූදානම් වෙනවා. තවත් අතකින් ගත්තොත් ගතානුගතික තත්ත්වයට වඩා වෙනස් වූ තත්ත්වයක් මේ තුලින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මීට අමතරව ශ්‍රී ලාංකීය සමාජය ගත්තොත් එහි පවතින සමාජ ආර්ථික දේශපාලන ප්‍රවණතා පිළිබඳවත් ආගමික දෘෂ්ටීන් සහ ආගමික ශාස්ත්‍රවල දාර්ශනිකයන් චරිතාපදානත් මේ ඔස්සේ ගෙනහැර පෑමට සූදානම්. ගුප්ත දේවල් සොයන ඔබට විශේෂයෙන් ලෙමුරියා, මූ, ඇට්ලන්ටා, රාමාදිරාජ්‍ය වැනි යම් ආකාරයකින් ගෙනහැර පෑමට සූදානම් වෙනවා. කොහොමත් මේ නාලිකාව ප්‍රධාන අරමුණ තමයි අප විසින් සොයා ගන්න ලැබූ දත්ත ඒ ඉතාසුළු ප්‍රමාණයක් වෙනවා. ඒවත් ලෝකයේ දැනට පවතින දැනුම් සම්භාරයෙන් එකට කැටි කරලා අලුත්ම ප්‍රවේශයක් තුළින් දැනුම් පදනම් වූ ලෝකයක් කරා ඔබ ගෙන යාම. සමාජ විද්‍යාත්මක ප්‍රවේශයකින් ලෝකෙ බැලුවොත් හෝ සමාජවාදී ප්‍රවේශයකින් ලෝකෙ බැලුවොත් ලෝකයේ සමාජ පරිණාමය තුළ එක් යුගවල පුද්ගල ජීවිතයට බලපාන ලබන එක් ප්‍රධාන සාධකයක් පැවතුණා. ඒ ප්‍රධාන සාධකය පුද්ගල ජීවිතය පුරාම විහිදී යන්නක්. එක් කාලයකදී ඉඩම් බවට පත් වුණා, තවත් කාලයකදී ධනය බවට පත් වුණා, ඈත අතීතයේ වහල්ලු බවට පත් වුණා. දැනට එහි ප්‍රධානම සාධකය තමයි දැනුම. දැනුමෙන් සන්නද්ධ පුද්ගලයන් ලෝපාලනය කරනු ලබනවා. මේ නව ලිබරල්වාදී ලෝකයේ තුල දැනුමට හිමිවන්නේ සුවිශේෂී තැනක්. ඒ නිසා තමයි අධ්‍යාපනය පුද්ගලයාට කෙතරම් දුරට වැදගත් යන සාධකය නිර්මාණය වෙලා තියෙන්නේ. අධ්‍යාපනය තමයි පුද්ගලයාගේ ජීවිතයේ ඉරණම තීරණය කරන්නේ. ඒ අධ්‍යාපනික ප්‍රවේශය තුලින් තමයි අපේ නාලිකාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා මගේ නාලිකාව බලනවා නම් ඔයාලට අවශ්‍ය දැනුම යම් ප්‍රමාණයකින් ලබා ගන්න පුළුවන්. එමෙන්ම විශේෂයෙන්ම SLES, SLAS සහ වෙනත් විභාග සඳහා බැංකු කළමනාකරන සහකාර වැනි විභාග සඳහා ඕගොල්ලන්ට අවශ්‍ය කරන සාමාන්‍ය දැනුම් පේපර් එකට අවශ්‍ය කරන දැනුම මේ ඔස්සේ ලබා ගන්නත් පුළුවන්. අප විසින් අනාගතයේදී වෙබ්සයිට් එකක්, වෙබ් පිටුවක් පටන් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙනුත් මේ අපි ප්‍රවේශයක් කරගන්නවා. මේ නිසා ඔබ කැමති නම් මගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් දාන්න, අන්ලයික් කරන්න, වැරදි තියෙනවා නම් අනිවාර්යයෙන්ම එය කමෙන්ට් කරන්න. මොකද ඔබ විසින් නිර්මාණය කරනු ලබන තර්ක තමයි සහ විවේචනයන් තමයි
මගේ නාලිකාව ඉදිරි ගමන තීරණය කරන්නේ. ඒ නිසා අපේ දෙකොල්ලගේ මන්නොන්න සුවදත්වය සහ අන්‍යෝන්‍ය බැඳීමක් තමයි මේ ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ. මම සුරංග. අපි නැවත හමු වෙමු.